හෙලෝ කැමේ බීමත් ගයිස් කොහොමද ඔයාලට? ඔන්න අදත් ඔයාලා රික්වෙස්ට් කරපු වීඩියෝ එකක් තමයි කරන්න හදන්නේ. රොක්ලන් බ්ලැක් එකක් try කරන්නයි කියලා තිබුණා. අපේ යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. ඉතින් අදත් ගෙනාවේ ඔයාලා රික්වෙස්ට් කරපු වීඩියෝ එකක් රොක්ලන් බ්ලැක් එක. අපි මේක ටෙස්ට් කරලා බලමු. මම මේකට ගෙදර ස්පෙෂලි normally බයිට් එකක් හැදෙනවා. එතකන් ටෙස්ට් කරන්න මේක ගෙනාවා. අපි ෂොට් එකක් දාගමු. මේක ඕපන් කරගෙන එහෙනම් මග්ගයත් කූල් එකේ තියෙන්නේ කූල් අඩු වෙලා උඩ තට්ටුවට එනකොට අපි එහෙනම් ෂොට් එකක් දාගමු. සර පාටක් එන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම නීට් මේ ටෙස්ට් එක කොහොමදයි කියලා. සරගතියක් තියෙනවා. සැන්ඩි වලට ගත්තද වතුර. එහෙනම් කැමරා බීමයි. Cheers. එහෙම අවුලක් නැහැ. ඔන්න ඇවිල්ලා තියෙනවා යාළුවනේ බයිට් එක. cheese with sausage corn dog. අපි ටේස්ට් කරලා බලමු කොහොමද ටේස්ට් එක කියලා. cheese with sausage corn dog. Mozzarella. Sausage. මෙතන එළියේ වීඩියෝ එකේ ඉන්නද කියලා කමෙන්ට් එකක් දාගෙන කියන්න. නැත්තම් මෙතන මේ කරදරේ තියෙන්නේ පොඩ්ඩක් අර මැස්සෝ එන එක. නැත්තම් අවුලක් නැහැ. හුකාන්ත කියන්න අයිස් කියුබ්ස් දාගත්තේ නෑනේ. දිය වෙලාද? අයියෝ. පළවෙනි ෂොට් එක ගැහුවයින් පස්සේ නම් මේ දාගන්න අමතක වුණා නම් කියන්න පුළුවන්. ෆස්ට් ෂොට් එකේනේ අමතක වුණේ. එහෙනම් මේකත් දාමු. cheers. මුකාන්ත කියන්නේ වහිනවා කියනකෝ මම වලට පෙන්නන්න. දැන් ඉතින් මචං යන්න වෙනෝ පල්ලෙහාට. වෙස්ස පායලා මම පල්ලෙහාට ගියේ නෑ. මොකද පල්ලෙහාට යන්න බැරි වුණා වහින නිසා. ස්ටුඩියෝ එකට ගියේ නෑ. මෙතනම හිටියා. ආයිත් ඔන්න මම පෑවුවෙන් පස්සේ මැස්සගේ කරදරේ තියෙනවා. දැන් නම් පොඩ්ඩක් කික් වෙලා තියෙන්නේ. පට්ට ටේස්ට් යාළුවනේ.
දායක ගමු. මේකත් දාගෙන ඉවර කරමු. චුට්ටයි තියෙන එකක් දාගමු. අවුලක් නැහැ. හොඳ කික් එකක් තියෙනවා. අන්තිම එකත් අරගෙන ඉවර කරමු. එහෙනම් අනිවාර්යෙන් බා කමෙන්ට් කරලා කියන්න කමෙන්ට් වලට රිප්ලයි වීඩියෝ ගේනවා. එහෙනම් ආදරේ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා පාරක් දාන්න. දැන් නම් පොඩ්ඩක් චූට්ටක් විතර කික් වෙලා තියෙන්නේ. එහෙනම් හැමෝටම ආදරේ channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉෂ්ට දේකද මෙතනද වීඩියෝ එක එන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න. ආදරේ බා අලුත් වීඩියෝ එකකින් අයිත් හම්බෙමු. එල්ල කිරි ජය වේවා.